ගහක් ගලවනවා වගේ මොනරාගල දුෂ්කර පළාතකට. මම විවාහ වෙලා අවුරුදු 1කමාරක් විතර වෙන්නේ. මගේ දුවට ලොකු දුවට මාස 3ක් විතර වයස. ඒක ඔක්කොම දාලා මම තනියෙන් එනවා මොනරාගල. මගේ වයස 25ක් විතර ඇති. මම එනකොට මොනරාගල මම රාජකීය විද්‍යාලයේ අවුරුදු 5කට කිට්ටු කාලයක් වැඩ කළා. ඊට කලින් ඔක්කම්පිටියේ ජනපද විද්‍යාලයේ මාස 2ක් විතර වැඩ කළා. මං එනකොට මුළු පළාතම වේලිලා ගිහිල්ලා මොනරාගල හොලන්දා ඔය උදේ පාන්දර මූණ හොද ගන්න ගියාම වැල්ල හාරලා වතුර වලක් පාද ගන්න ඕනේ මූණේ ගාගෙන. ඉච්චර දුෂ්කරයි. හැබැයි ඒ ඔයම නොවැම්බර් දෙසැම්බර් වෙනකොට දෙගොඩ තලායන නිල් වතුරෙන් පිරිච්ච ප්‍රවාහයක් බවට පත් වෙනවා. මේ දරුවන්ගේ 11 වසර පොතේ තියෙන වස්සානේ ලියවෙන්නේ අන්න ඒ අත්දැකීමත් එක්ක පොතේ. ඔය දැල දොඩමළුවේ සුවඳ බැරුවායින්ට නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද. ඔය දැල දොඩමළුවේ කියන්නේ ඇයි? දෙපැත්තෙම මල් පිපිලා මීමැස්සෝ බමුරු වහලා උන්ගේ ගුමු ගුමුව තමයි මේ දොඩමළුවේ කියලා කියන්නේ. සුවඳ බැරුවායින්ට හරිම සුවඳයි අවට ඔක්කොම පරිසරය. වතුරට බහැලා වතුර තුරුළු කරගත්තට පස්සේ ඒක දාලා යන්න හිතෙන්නේ. මට පේන ඔය ඉස්මත්තේ කෙකටියා පඳුර සුදු මල් පොකුර අඩාගෙන සොඳුරු නොබ වාගේම හිනහේ මායික්. මට පේනවා ගමේ ඉන්න මගේ බිරිඳ දුව වඩාගෙන ඉන්නවා ඒ කිකටියා මල් පඳුර මලක් වඩාගෙන ඉන්නවා. දෙවට දිග කරඳවැල් ආරුක්කු යට සැඟව නිල් කුරුළු බිලිඳුනි දියහැරවන්නේ කුමට? රැගෙන දෝතට පෙරා උණුහුමට ඉරෙලිය මිහිරි මව්කිරි වගේ පොවන්නේ මේ නුඹලාට. දැන් පහුගිය විභාගයකට ඔක ඇවිල්ලා තිබිලා මේ මට විශාඛා විද්‍යාලයේ කොළඹ මේ ගුරුවරියක් කියනවා ළමයි ලියලා තිබුණලු මම කුරුල්ලන්ට මව්කිරි පෙව්වාය කියලා. එහෙම ලියන්න එපා. කුරුල්ලෝ කියන්නේ කිරිබොන අත්ව జాතියක් නෙමෙයි. ඕන් අයිති ආවේස් කියන වර්ගයට. ආවේස් කියන වර්ගයට. ඒගොල්ලොන්ට තියෙන්නේ අණ්ඩජ ප්‍රජනනයක්. විතර වලින් තමයි කුරුල්ලෝ බෝ වෙන්නේ. කිරිබොනේ මැමේලියාවන් ක්ෂීරපායි. එහෙනම් මොකද්ද මේ කියන්නේ? මම ඔයට යන පාර දෙපැත්තේ අර කරඳවැල් ආරුක්කවල කුරුළු කූඩු තියෙනවා. නිල් කුරුළු බිලිඳුනිදී ඇහැරවන්නේ කොමට? රැගෙන දෝතට පෙරා උණුහුමට ඉර එළියේ මිහිරි මව්කිරි වගේ පොවන්නේ මේ නුඹලාට. මව්කිරි පොවනව නෙමෙයි. මොනවද මම හිට යන්නේ දරුවට උගන්වන්න. ඒ කුරුළු බිලිඳු තමයි දරුවෝ එහෙ ඉන්න තමයි. ඉර එළිය කියන්නේ ඥානය, දැනුම, ප්‍රඥාව. ඒක තමයි මම දෙන්න යන්නේ ඒගොල්ලන්ට. ඒක තමයි මව්කිරි වගේ පොවන්නේ දරුවන්ට. ඒක මිසක් කුරුල්ලන්ට මව්කිරි පෙවුවාය කියලා කියන්න එපා. ඒකේ අන්තිම කවිය මතකයිද? ගිම්හානේ ගිලන් වී කුසව සුදු මැලිව ඇදි ඇදි කිගේ සූගඟ නැවත පිරිපුන්නේ. දුෂ්කරේ කියා හැර ආයතුද ජීවිතය කටුපොකුර සිප ගනිමින් හිට මලක් වනු පිණිස. මම අනකොට හුලන්දා ඔය ඇදි ඇදි අන්තමට පුංචි දියසීරාවක් විතරයි. ඉකි ගහමින් ගැලුවේ. ඒක හැබැයි මම බාරගත්තා. මම ආපහු හැරිලාවේ නැහැ. දුෂ්කරේ කියා හැර ආයතුද ජීවිතේ මම ආපහු හැරිලා වන්න මට කවදාකවත් ඒ වස්සානේ දකින්න හම් වෙන්නේ. කටුපොකුර සිප ගනිමින් හෙට මලක් වුණු පිණිස අපට ලැබෙන්නේ කටුපොකුරක් නම් අපි ඒක බාර ගනිමු. ඒක සිප ගනිමු හෙට මලක් වෙයි. කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ සිඹිමේක මහදුවයි සුඳුරේ මදි. නෙන්ද නැතිරයි ගීතේ තියෙන කපුගේගේ ඒත් අන්තිමට ඒක තමයි තියෙන්නේ.
මේක විරිත ගැන මේ ආකෘතිය ගැන මොනවද ඔබට හිතෙන්නේ? මේ කවි පිළේ වස්සා මේ කවි පිළේ මේ ඒට අනිද්දට සාමාන්‍ය පිටු විභාගෙට ලියන දරුවන් මෙතන ඉන්නේ මං හිතන්නේ ඒගොල්ලන්ට මම මේ කියන්නේ. ආකෘතිය ගැන ඔබට මොනවද උගන්ලා තියෙන්නේ? දැන් ගුරුවරුත් ඇතිනේ උගන්වන්නේ. මේක මොකක් කියලාද මේක විරිතක් ඡන්දසක් තියනවද නැද්ද? ඡන්දසක් තියනවා පුතේ. සිංහල කවියේ ආකෘති 4ක් තියෙනවා. එකක් ගී ආකෘතිය. ගී කියන්නේ අද මේ මෙතන කියන ගීත නෙමෙයි. ගී විරිත්. සිව්පද ආකෘතිය, සැහැලි ආකෘතිය, සිලෝ ආකෘතිය. සිලෝ කියන්නේ ශ්ලෝක කියන එක. මේකයි කියන්නේ සැහැලි විරිත් වලට. මොන සැහැලිද? අහලා තිරුණේ ගණදෙවිය හැල්ල, පත්තිනි හැල්ල. ඒවා සැහැලි විරිත්, සැහැලි කාව්‍ය. දොරකඩ අස්න, සියබා අස්න, දඹදෙනි අස්න ඒවා අස්න කාව්‍ය. ගණදෙවිය හැල්ල කොහොමද තියෙන්නේ? ආයුවෝ වනසෙතා ඉසුරුවර මින්්‍යුතා උමාගෙන දරණතා ඉසුරු විසෝ වෙතා. ආයුවෝ වනසෙතා ඉසුරු ආයුවෝ වනසෙතා ඉසුරුවර මින්්‍යුතා උමාගෙන දරණතා ඉසුරු එබිසෝ වෙතා. ඔය දැල නොට මලුය සුවඳ බැලුවායින්ට නිල් වතුර තුරුළු කර කිසේ අතහැර යම්ද. මාත්‍රා 5න් 5ට කැටි බෙදලා තියෙන්නේ. මාත්‍රා 5න් කැටි පස්මත් කැටි 10ක් දක්වා දික් කරලා 20මත් පාදයක් හදාගෙන තියෙනවා. එක පාදයක මාත්‍රා 20ක් තියෙනවා. ඒක සැහැලි විරිතක්. මේක අඳුන්වා දුන්නේ මුලින්ම ගුණදාස සමරසේකර කවියා 955 වෝ පළ කරපු භවගීත කියන කාව්‍ය සංග්‍රහය. ඒක තියෙනවා අඳුර සහ බිය කියලා කවි පෙළක්. ඒක තියෙන්නේ මේ විරිතමයි. සැහැලි විරිතක්. රබර් ගස් වල මුදුන් මහ කිතුලේ හෙඩාව අඬාගෙන ඇද වැටෙන දොළ අයිමි උන පඳුර තාත්තගේ සොහොන් කොත වසාගෙන එන අඳුර ගලායන විලාසය මසිත බියවන සුළුය. ඒකමයි. අපි මේ මගේ ගායනය නෙමෙයි මේ මහතුරුගෙන් අහමුද කවිය පොඩ්ඩක් කාලෙට වංගනාත් මාත්‍යා ගිහිල්ලා කමක් නෑ අපි ඊළඟ එකට යමු.